මොකද පිටුතුනි අපි හැමතිස්සෙම මේ බලාපොරොත්තුව කියන එකත් එක තමයි ජීවත් වෙලා පුරුදු. මේස දෙයියෝ අදහන්නේ ඒකනේ පිටුතුනි. මම මේ කියන්නේ දෙයියෝ නැහැ කියලා නෙමෙයි. මිනිස්සු දෙවියන්ව විශ්වාස කරගෙන ඉන්නේ පිටුතුනි ඔන්න ඔය කාරණාව නිසා. බලාපොරොත්තුව කියන කාරණාව නිසා. ඒකයි පිටුතුනි අපි කවදාකවත් මිනිස්සුන්ගේ හිතවලින් ඒ දෙවියෝ පිළිබඳ තියලා තියෙන විශ්වාසය අයින් කරන්න උත්සාහ කරන්නේ නැත්තේ. ඒ දෙවියෝ පිළිබඳ තියෙන විශ්වාසය නැත්තම් එහෙම පිටුතුනි මේ වෙනකොට මේ ලෝකෙන් භාගයට වැඩිය සීද වෙනසාගෙන. මිනිසුන්ට මොකක් හරි බලාපොරොත්තුවක් ඕනේ ජීවත් වෙන්න පිටුතුනි. දැන් විභාගයට පාඩම් කරන්න නැති ළමයන්ට තේරෙනකොට විභාගය කරගන්න බෑ කියලා ඊට පස්සේ එයාට හිතෙනවා මොකද්ද? දෙවියන් පිළිබඳ පිටපතන්. දෙවියෝ ඉන්නවනේ. මේ දෙවියෝ කියලා කිව්වේ පිටුතුනි අනාගතේ. අනාගතේ මට යහපතක් වෙයි කියන සංකල්පය. මට පෙරේතයා ඉන්නවනේ කියලා කියන්නේ නැහැ නේද කවුරුත්? මොන වුණක් කවන්නේ මට පෙරේතයා ඉන්නවනේ කියලා. එහෙම කියන්නේ නැහැ. ඔක්කොම කියන්නේ පිටුතුනි මට දෙවියෝ ඉන්නවනේ. හේ භගවාන් කියනවා කට්ටියක්. අර දෙව්ඩා කියනවා කට්ටියක්. එහෙම කියා පිටුතුනි. ඒ අය අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තියාගෙන. ඒත් ඒගොල්ලෝ හැම කෙනාම හදලා තියෙන දෙවියෝ පිටුතුනි ਸਰව බලධාරී. ඉන්දියාවේ ගත්තොත් එහෙම දෙවිවරු ගොඩාක් ඉන්නවා. එක එක පිරිස් එක එක ප්‍රාන්තවල එක එක දෙවිවරු තමයි අදහන්නේ. එතකොට ක්‍රිස්තියානි ආගම ගත්තොත් එහෙම දෙවි කෙනෙක් හදලා තියෙනවා. මේ හැමෝම ওই විදිහට පිටුතුනි එක්තරා දෙවි කෙනෙක්ව හදලා තියෙනවා. ඒ හැම දෙවි කෙනෙක්ම පිටුතුනි ਸਰව බලධාරී. බොහොම බල සම්පන්නයි. අන්න එහෙම බල සම්පන්න නිසා පුළුවන් වෙලා තියෙනවා දෙවියෝ මට පිටට ඉන්නවා කියලා හිතාගෙන ඉස්සරහට යන්න. මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක්. නමුත් කවුරු මට ඉන්නවද? දෙවියෝ මට ඉන්නවා. ඒකවල දෙවියන්ට පුළුවන් පිටුතුනි ලොකු වෙනසක් කරන්න. ඒකයි පෙරේතයා මට ඉන්නවනේ කියලා කියන්නේ නැත්තේ. පිළිකාවක් හැදිච්ච මිනිසයාට වෛද්‍යවරු කිව්වහම මේක සනීප කරන්න බෑ ඉතින් කියලා වෛද්‍යවරු දෙනවා පොඩි බලාපොරොත්තුවක්. මොකක් කියලාද? අන්න එහෙම කළා දෙනවා. පොඩ උඩ බලනවා. ඒ නිසා පිටුතුනි හින්දි කියමනක් තියෙනවා ඉන්දියාවේ बुरे समय में अंधा भी आसमान की तरफ देखता है කියලා. නරක කාලය ආවට පස්සේ අන්ධයත් මකනවද? ආහස දිහා බලනවා කියලා. දැන් අන්ධය ආහස දිහා බලලා මොකද වෙන්නේ? අන්ධය ආහස කොහෙද තියෙන්නේ? අන්නේ තත්ත්වෙට මිනිස්සුපත් වෙනවා ඒක. මේවම හොඳට තේරුම් ගන්න. බලාපොරොත්තුව කියන එකත් එක්ක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මොකද හේතුව පින්විතනි මේ වෙලාව හරි පීඩාකාරී මිනිස්සුන්ට. ඇත්තම කතාව තමයි පින්විතනි. නමුත් මේවා ඔබ අහලා ඇති සමහර විට සමහර වියත් පිරිස කියනවා එහෙම නැත්නම් යම් කිසි අධ්‍යාත්මික වශයෙන් දියුණු වෙච්ච පිරිස කියනවා මේ වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන ඉන්න පුළුවන් නම් ඒක හරි ශාන්තයි ප්‍රණීතයි කියලා. ඔය සමහරට අහලා තියෙනවා. නමුත් පින්වතුනි ඔබට තේරෙන්නේ නැද්ද මේ වර්තමාන මොහොත තමයි කියලා ගිනිගත්ත මොහොත. ඔබගේ සොඳුරුම මොහොත කොහෙද තියෙන්නේ පින්වතුනි? ගොඩක් දුර සොඳුරුම මොහොත කොහෙද තියෙන්නේ? අනාගතේ තියෙන්නේ පින්වතුනි. අතීතේ එක එක තැන්වල පොඩ තියෙනවා. නමුත් ගොඩක් දුරට සොඳුරු මොහොතවල ඔක්කොම තියෙන්නේ අනාගතේ. ඒකට හේතුව පින්වතුනි ඒක තාම ඇවිදිලා නැහැ. ඒක තාම තියෙන්නේ බලාපොරොත්තු කියන මට්ටමේ. එහෙනම් ඔබට ඕනේ දේ
වෙයි කියන මට්ටමේ. නමුත් ඔබට ඕනේ දේ කරගන්න පින්වතුනි ඔබට ශක්තියක් නැහැ කියලා ඔබට දැනෙනකොට ඔබම විසින්ම හදා ගන්නවා ਸਰව බලධාරී දෙවි කෙනෙක්. දෙවියෝ ඉන්නවා ඉතින්. ਸਰව බලධාරී දෙවි කෙනෙක්ව හදා ගන්න හිතෙනවා පින්වතුනි. මොකද ඒ කෙනාට පුළුවන් තරම් බල දෙන්න හිතෙනවා. ඒකයි මම කිව්වේ මට පෙරේතයා ඉන්නවනේ කියලා කවුරුත් කියන්නේ නැහැ කියලා. පෙරේතයා හිටියක් කමන්නේ පෙරේත රාජ්‍යයා ඉන්නවනේ. පෙරේත රාජ්‍යයට ඕන එකක් කරන්න පුළුවන් නේ කියලා ඔබ විසින්ම හදනවා පින්වතුනි අර ඒ කෙනාට සියලු බල දීලා. ඒක නිසා කවදාකවත් පින්වතුනි තව කෙනෙක්ගේ අදහන දෙවි කෙනෙකුට මොහු කියන්න යන්න එපා. මොකද මේ දෙවියන්ව පින්වතුනි ඒගොල්ලෝ හදාගෙන තියෙන්නේ මෙන්න මේ බලය දීලා. මේ බලය දීලා. දැන් හිතන්න දැන් ඔන්න අපි ඔබට හදලා දෙන්නද දෙවි කෙනෙක්. දැන් ඔන්න ඔබට දැන් කරදරයි මේ දවස්වල අපිට ගෙවල් කුලිය ගෙවා ගන්න විදිහක් නැහැ. ඔන්න අපි දැන් දෙවි කෙනෙක් හදලා ඒ දෙවියන්ට දෙනවා බලයක්. ඒ තමයි සල්ලිම වන්න පුළුවන්. දැන් ඔබට තියෙන පින්වතුනි මේ දෙවියන්ගෙන් ඉල්ලීම් කරන්න අනේ මොකද හේතුව ඔබම මවා ගත්තනේ. මේ දෙවියන්ට සල්ලි මවන්න පුළුවන්. ඒ දෙවියෝ සල්ලි ගෙනත් දානවා සමහර දවස්වලට. දැන් අද ගෙවල් කුලිය ගෙවන්න ඕනේ කියලා හරි පීඩාවෙන් ඉන්නේ. ඒ පීඩාවේ ඉන්න අතරතුර පින්වතුනි ඔබට හිතෙනවා ප්‍රශ්නයක් නැහැ මට කවුරු ඉන්නවා කියලාද? මට දෙවියෝ ඉන්නවානේ. මට දෙවියෝ ඉන්නවානේ කියලා පින්වතුනි කුඹුරට යන්නෙත් නැහැ. රස්සාවට යන්නෙත් නැහැ. මට දෙවියෝ ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ කිය ඉන්නවා. ඉතල පින්වතුනි අන්තිම මොහොතට යනකම්ම හිර වෙනවා. හොඳට මතක තියාගන්න පින්වතුනි බලාපොරොත්තුව කියලා කියන්නේ ඔබගේ ජීවිතේට පින්වතුනි මහා විනයක් ඇඳවන කාරණාවක්. බලාපොරොත්තුව කියලා කියන්නේ පින්වතුනි තනිකරම අනාගතයක්. අනාගතය කියලා කියන්නේ පින්වතුනි ඇත්තක් නෙමෙයි. ඒක නිසා ඔබ ඔය දේවල් වලට අහු වෙන්න එපා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන ඒකයි පින්වතුනි බහුම් වේ සරණං යන්ති පබ්බතානී වනානිච ආරාමරුක්කේ චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. බයෙන් තැතිගත්තා වූ මිනිස්සු ආරාම රුක්කේ චේතිය සරණ යනවා කියලා. බයෙන් තැති අරගෙන ඉන්නේ මිනිස්සු පින්වතුනි. බයෙන් තැති අරගෙන ඉන්න නිසා පින්වතුනි කර කියා ගන්න දෙයක් නැහැ. ඒක නිසා හැමතිස්සෙම අර අනාගතයකට බාර දෙනවා. දැන් ඔබේ එහා පැත්තේ තියෙනවා නම් එහෙම මොනවා හරි නුග ගහ. ඔබ ආස නැද්ද පින්වතුනි මේ නුග ගහේ දේවතාවෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ? ආසයිද නැද්ද? දැන් ගමන්නේ දැන් නෑ කියමුකෝ. ඉස්සර ආසයිද නැද්ද? හේතුව පින්වතුනි ඔබට ගොඩාක් ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලින් මිරිකලා ඉන්නකොට පින්වතුනි ਸਰව බලධාරී කවුරු හරි කෙනෙක් මොනවා හරි බලයක් තියෙන කවුරු හරි කෙනෙක් ඔබත් එක්ක ඉන්නවා කියලා හැඟෙන එක පින්වතුනි ඔබට මහා පුදුම සුවදායි. නැවත ඔබ තේරුම් ගන්න පින්වතුනි ඒ සුවදායි වෙන්නේ මනසට විතරයි. කාරණාවට තාම මොකුත් උත්තරයක් නෑ. විභාගයට පාඩම් කරපු නැති ඒ දරුවට ගණ දෙවියෝ විභාගෙ ලියලා දෙන්නේ නැහැ කියලා ඔබ අපි හැමෝම දන්නවනේ පින්වතුනි. මම මේ කියන්නේ ගණ දෙවියෝ නැහැ කියලා නෙමෙයි පින්වතුනි. ඒක අපි හැමෝම දන්න කාරණාවක් නේ. එහෙම එකක් කරන්නේ නැහැ කියලා. ඒව කරනවා නම් පින්වතුනි කපු මහතුරුන්ගේ දරුවෝ ඔක්කොම දැන් කොහෙද ඉන්නවනේ? මේ කපු මහත්තයා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතේ වෙනුවෙන් කැප කරපු මිනිස්සෙක්. දැන් දෙවියන්ගේ පිට මුලින්ම ලැබෙන්න ඕනේ කාටද එන? කපු මහත්තයාට. නමුත් මම කියන්නේ දේව පූජාවක් තියන්න එපා කියලා. ඒව කරන්න ඔබ කැමති දවසක ඒව කරනවා නම් කරන්න නොකරන කළත් කරන්න නොකරත් කරන්න ඕන එකක් කරන්න. ඒක මට අදාළ කාරණාවක් නෙමෙයි. අපි මේ ඔබට පෙන්වන්න උත්සාහ කරන්නේ පින්වතුනි හැමතිස්සෙම බලාපොරොත්තුව කියන එක. ඒක ඔබ මේ ගමන යනකොට ඔබට සාර්ථක වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි ඔබ මේ වෙලාවේ කරන්න පුළුවන් උපරිමයක් කරන්න. අලුත් අවුරුද්දක් එනකොට මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවක් හට ගන්නවා. ඉතින් හොඳයි. සාමාන්‍ය මනුස්සයෙක් වෙන කිසිම පිළිසරණක් නැති නිසා පින්වතුනි හොඳයි. දැන් අලුත් අවුරුද්දක් ආවනේ කියලා පින්වතුනි අලුත් අවුරුද්ද එනවනේ කියලා ඔබට නිකන් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හිතේ. අලුත් අවුරුද්දෙන් පස්සේ හැමදේම මකේ කියලාද? හැමදේම හරියයි.
ඊළඟ හදහන බැලුවට පස්සේ තියෙනවා නම් පින්වතුනි මේ ඊළඟ මාසේ නැත්නම් ඊළඟ මේ තමයි උපන් දිනෙන් පස්සේ හැමදේම හරියයි කියලා. අන්න එහෙම බලාපොරොත්තුවක පින්වතුනි ඉතින් ඉස්සරහට ඇදෙනවා. මේ දේවල් නොකර ඉන්න එපා පින්වතුනි. නමුත් මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න ඔබ. නැත්නම් ඔබට කවදාකවත් ගොඩ යන්න වෙන්නේ නැහැ පින්වතුනි. මොකද ඔහොම හිතාගෙන ඉන්න මිනිස්සයා දන්නේම නැතුව මරු වර්ෂණයට යනවා පින්වතුනි. අලුතෙන් රටේ ජනාධිපතිවරයෙක් බිහි වෙනකොට ඔබට හිතෙනවා ආලා හරියයි කියලා. නමුත් ඔබ හොඳටම දන්නවා ජනාධිපතිතුමා ඇවිදලා ඔබ වෙනුවෙන් වැලිමලුවට යන්නේ නෑ. ඔබ වෙනුවෙන් කවුරුත් මග වඩන්නේ නෑ. ජනාධිපතිතුමා එන්නෙත් නෑ. අගමැතිතුමා ඔතුමිය එන්නෙත් නෑ. කවුරුත් එන්නේ නෑ පින්වතුනි. අන්න ඒක නිසා පින්විතනි ඔබ තරයේම ඔලුවට ගන්න මේ කිසිම එකකට සැලෙන්න එපා ඔබ. සමහරවිට මේ ඔබට තිබෙච්ච ලොකු ප්‍රශ්නයක් විසඳෙන්න පුළුවන් පින්විතනි. හෙට. ලොකු ප්‍රශ්නයක් තිබුණා ඒක විසඳුණා හෙට. ඒ විසඳුණා කියලා පින්විතනි එතනින් ඔබ සැලෙන්න එපා ඒකට. ඔය වැඩේ ඉවර නෑ පින්විතනි. ඔබ කරන්න ආපු වැඩක් තියෙනවා පින්විතනි ඒක ඉවර නෑ. ඒක ඉවර වෙනකල් ඔබට විවේකයක් නෑ. ඒක ඉවර වෙනකන් ඔබ වෙන බලාපොරොත්තු තියන්න යන්න එපා පින්විතනි. මේක මට කවුරු හරි කළා දෙය කියන බලාපොරොත්තු තියන්න යන්න එපා. ඊළඟ දේශනාවෙන් නම් මට මේක තේරෙයි කියලා හිතන්න යන්න එපා පින්විතනි. ඔබට තේරෙන දේශනාව මොකද්ද? මේක. තව පැයකින් තේරෙයි කියලා හිතන්න යන්න එපා පින්විතනි. මෙන්න මේ වෙලාවේ තමයි තේරෙනවා නම් තේරෙන්නේ තව පැයකින් තේරෙන්නේ නැහැ ඔබට කිසි දෙයක්. ඒ ලෝකයා පුරුදු වෙලා තියෙන හැටි ලෝකයා හැවත් පින්විතනි ඔබ අපේ සියලු දෙනාම ඔන්න ඔය පාරේ තමයි ගියේ. මොකද හේතුව මේ මොහොත හරි පීඩාකාරී පින්විතනි. මොකද මේ මොහොත විතරයිනේ දැනෙන්නේ. අනාගතය කියලා එකක් හිතට මේ මොහොතේ දැනෙනවනේ පින්විතනි. ඒකත් මේ මොහොතේමයි දැනෙන්නේ. මොකද මේ මොහොත හැරෙන්න වෙන කිසිම එකක් නැහැ පින්විතනි. ඔය අනාගතය කියන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. අතීතය කියන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. තියෙන්නේ පච්චුප්පන්න අවස්ථාව. වර්තමාන කියන්නේ බොරුවක් පින්විතනි. ඇත්තටම තියෙන්නේ මොකද්ද? පච්චුප්පන්න අවස්ථාව. ඔය අතීත අනාගත වර්තමාන කියලා කියන්නේ පිටින් ආත්ම සංකල්පයේ පිළිගන්නා වූ පිරිස ආත්මයේ පැවැත්ම ප්‍රකාශයට පත් කරන කාල තුන. මේ වෙලාවට කියනවා වර්තමානය කියලා. හෙවත් මේ වර්තමානයේ තමයි දැන් ආත්මේ තියෙන්නේ. අතීතය කියලා කියනවා ආත්මේ මේ තාක්කල් පහු කරගෙන ආපු කාලයට. අනාගතය කියලා කියනවා ආත්මයට තව යන්න තියෙන කාලයට. ආත්මය කියලා ෆික්ස් දෙයක් හදාගත්තට පස්සේ පින්වතුනි අන්න ඒකට ඔය කාල තුන නැතුව පවත්වන්න බෑ. ඒකයි ආත්මය කියලා එකක් හදලා කාලය කියලා එකකුත් හදලා ඒ කාලයේ කොටස් තුනකට බෙදලා ඔය අවස්ථාව දීලා තියෙනවා. ඔබ ඒවට අහු වෙන්න යන්න එපා. මේ වෙලාවේ යමක් කළොත් පින්වතුනි ඒක විතරයි ඔබට බලපෑමකට එන්නේ. එහෙනම් මොන දේ සිද්ධ වුණා? ඔබ ඔබගේ ගමන යන්න. එක බින්දු මාත්‍රයක්වත් වෙනතනේ. රිලැක්ස් වෙන්න එපා. මේක කෙරිලා ඉවර වෙනකම්. විශ්වයේ දේවල් සිද්ධ වෙනවා. ඔබ දකින්න පින්වතුනි සමහර රටවල් තියෙනවා බඩට බත් ටිකක් කන්න මිනිස්සුන්ට සල්ලි නැති. සමහර පැති තියෙනවා පින්වතුනි රටවල බත් ටිකක් කන්නේ නැහැ මිනිස්සු. ඒ රටවල සමහර මිනිස්සු ඉන්නවා පින්වතුනි මේ මිනිස්සු දවස් ගානකින් කාලනේ අන්තිමට ඇඟේ තියෙන මස් කඩ කඩ කනවා ජීවත් වෙන්න ඕන නිසා. ඒ තරම් දුප්පත්. නමුත් මේ මිනිස්සු හඳටත් යනවා පින්වතුනි. ඒ රටේ අනිත් පිරිස. එතන හඳට ගියාට පස්සේ පින්වතුනි අපි හඳට ගියා කියලා හැමෝම ඔළුවට සම් දෙනවා. අර බරට බත් ටිකක් වැටිච්ච නැති මිනිස්සයාත් යන්තම් අපි ගියා. සහ යනකම් මේ මනුස්සයට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කොහේයි කියලාද? හඳට යයි. අපේ මිනිස්සු හඳට යනවා. අපේ මිනිස්සු හඳට යනවා. මෙන්න මේ දේවල් හොඳට තේරුම් ගන්න. ඒ කාලේ බලාපොරොත්තුෙන් ඉන්න මේ මිනිස්සු. නමුත් ඒ බලාපොරොත්තුෙන් ඉන්න කාලේ මේ මිනිස්සුන්ට වෙච්ච දෙයක් නැහැ නේ. බඩ පිරෙන්නේ බත් ටිකක් කෑවට පස්සේනේ පිටින්.
ඒක නිසා ඔබ මේ දේවල් හරියට කල්පනාවෙන් කටයුතු කරන්න. රටේ දේවල් වෙනස් වෙවි. ඔබගේ පවුලේ දේවල් වෙනස් වෙවි. ඔබේ ගමේ දේවල් වෙනස් වෙවි. වහීවි පායාවි. ඔබට තියෙනවා නම් අරමුණක් ඔන්නේ අරමුණ කරා යන්න පිළිගන්න. ඔය වෙන එක දෙයක් නිසාවත් සැලෙන්න එපා එක බින්දු මාත්‍රයක්. සැලෙනවා කියලා කිව්වේ කම්පාවටපත් වෙනවා. ඔය එකක් නිසා කම්පාවටපත් වෙන්නේ.